ලංකාවේ තැඹිලි ගත්තොත් එහෙම විශේෂයි. අපනයන වෙළඳපොළ ගත්තොත් එහෙම විශේෂයි. ඇයි එහෙම විශේෂ වෙන්නේ? මොන වගේ අනන්‍යතාවයක් ශ්‍රී ලංකාවේ තැඹිලි වලට තියෙනවද? ඔව් ඇත්තටම අපේ රටේ තැඹිලි කියන්නේ මුළු ලෝකෙටම ආවේනික වෙච්ච අපිටම ආවේනික වෙච්ච ශාකයක් තැඹිලි වගාව කියන්නේ. එතකොට අපේ රටේ තියෙන මේ තැඹිලි ප්‍රභේදය ඇත්තටම ප්‍රණීත රසයකින් ඒ වගේම හොඳ ගුණාත්මක භාවයකින් යුක්ත තැඹිලි ප්‍රභේදයක්. විශේෂයෙන්ම සඳහන් කරන්න ඕනේ අපේ රටට විතරක් ආවේනික වෙච්ච ප්‍රභේදයක් තමයි තැඹිලි කියන්නේ. ඒක හින්දා තමයි අපිට මේක විශේෂ වෙන්නේ. දැන් අපි වත්තක ගත්තොත් එහෙම නැත්නම් වෙළඳපොළේ ගත්තොත් අපි දකින්නේ එක තැඹිලි වර්ගයක් විතර. ඇත්තට මේ තැඹිලි ප්‍රභේද තියෙනවද නාවි මහත්මිය? ඔව්. ඇත්තටම තැඹිලි ප්‍රභේද ලංකාවේ 4ක් විතර හොයාගෙන තියෙනවා. ඇත්තටම තැඹිලි කිව්වන් පස්සේ අපි ඉස්සෙල්ලම කතා කරන්න ඕනේ අපේ රටේ අපේ සංස්කෘතියේ අනන්‍යතාවය පිළිබිඹු කරන කැඩපතක් තැඹිලි කියන්නේ. ඉතින් මේ තැඹිලි අපේ දේශීය වෙදකමට ඒ වගේම ඔය පංචකර්ම කටයුතු වලට ඒ වගේ දේවල් වලට යොදාගෙන තියෙන බෙහෙතක් විදියට අපි ගත්තා. නමුත් අපේ මේ එක්ස්පෝර්ට් මාකට් එකත් එක්ක කතා කරද්දී දැන් ඒක එතනින් එහාට එතනින් ඔබට ගිහිල්ලා තියෙනවා. අපේ රටේ දැන් ඔබතුමා විමසුවේ තැඹිලි ප්‍රභේද පිළිබඳව. තැඹිලි ප්‍රභේද 4ක් ඇත්තටම මෙහි ලංකාවේ තියෙනවා හොයාගෙන. තැඹිලි කියන්නේ විශේෂ 4න් අංක 1 තමයි තැඹිලි කියන ප්‍රභේදය. ඊට අමතරව නවසි තැඹිලි කියලා ප්‍රභේදයක් තියෙනවා. ඊට අමතරව බෝතල් තැඹිලි කියලා ප්‍රභේදයක් තියෙනවා. ඊට අමතරව රත්රන් තැඹිලි කියලා තියෙනවා. මේ තැඹිලි ප්‍රභේද 4න් 4 එකිනෙකට වෙනස්. සාමාන්‍යයෙන් ළඟින් යන ක්වොලිටිස් එහෙම නැත්නම් ලක්ෂණ තියෙන ප්‍රභේදات තියෙනවා. සාමාන්‍යයෙන් එකිනෙකට වෙනස් ප්‍රභේද 4ක් තමයි ලංකාවෙන් හොයාගෙන තියෙන්නේ. අතන දැන් මේ වෙළඳපොළ ගත්තොත් දැන් අහගෙන ඉන්න කෙනෙකුට හිතෙන්න පුළුවන් දැන් අපි කොළඹාවට ගත්තොත් එහෙම තැඹිලි ගෙඩියක් සාමාන්‍ය රුපියල් 150 200 වගේ මිලකට යනවා. ග්‍රාමීය වට්ටමට ගියොත් එහෙම ඊටත් වඩා අඩු මුදලකට විකිනෙන්නේ. දැන් කෙනෙකුට හිතෙන්න පුළුවන් අපි මෙච්චර හිටවලත් අපිට ශ්‍රී ලංකාව තුල වටිනාකමක් ලැබෙන්නේ නැහැ. හැබැයි අපනයන වෙළඳපොළට ගියාම හොඳ මිලක් හම්බ වෙනවා. ඒ ශ්‍රී ලංකාවේ අපිට වටිනාකමක් හම්බෙන්නේ නැති කියලා කෙනෙකුට හිතෙන්න පුළුවන්. ඔව්. ඇත්තටම මම කලින් සඳහන් කළා වගේ ආයෙත් මතක් කරන්න ඕනේ. දැන් ඉස්සර අපි තැඹිලි අපේ පිපාසය නිවා ගන්න වගේ දේවල් වලට විතරයි අපි එක්කෝ අර ඉස්සෙල්ලම කිව්වා වගේ දේශීය මේ වෙදකමට වගේ දේවල් වලට විතරයි පාවිච්චි කරේ. නමුත් දැන් අපි එක්ස්පෝර්ට් මාකට් එකට එහෙම නැත්නම් අපනයන වෙළඳපොළට අපි යොමු වෙලා තියෙනවා. එතකොට දැන් අපි මුල්ම කාලේ මේක වගාවක් විදියට වාණිජ වගාවක් විදියට නඩත්තු කරලා නැහැ. ඇත්තටම ගෙවත්තක තැඹිලි ගහක් දෙකක් වගේ තමයි වගා කරලා තියෙන්නේ. එතකොට අපේ නිෂ්පාදනය බොහොම අඩුයි. එතකොට අපි ඒ මට්ටමින් තමයි අපේ රටේ මිල තීරණය වෙන්නේ. ඇත්තටම නිෂ්පාදනය අඩුවීම තමයි අපේ රටේ. නමුත් මේක බෙවරේජ් එකක් විදියට එහෙම නැත්නම් පානයක් විදියට යුරෝපීය රටවල් වල බොහොම ප්‍රචලිතයි. ඒ වෙද්දී ඒගොල්ලෝගේ මාකට් එකේ මිල ඉහළ ගිහින් තියෙනවා. ඒක තමයි හේතුව. අපි වාණිජ වගාවක් විදියට මේක ඉස්සෙල්ලා කරලා නැහැ. දැන් තමයි ප්‍රචලිත වෙමින් සංවර්ධනය වෙමින් යන්නේ. දැන් ඔබතුමිය සඳහන් කරන තැඹිලි ප්‍රභේද ගන්නාව පිළිබඳව දැන් කෙනෙක් මේක වාණිජ වශයෙන් සිද්ධ කරනවා නම් වැඩි ඵලදාවක් ලබා ගන්න මොන වගේ ප්‍රභේදද හොඳ? කෙටි කාලයකින් වැඩි ඵලදාවක් ලබා ගන්න මොන වගේ ප්‍රභේදද හොඳ? ඔව්. ඇත්තටම දැන් දේශීය ප්‍රභේද 4යි තියෙන්නේ. ওই ප්‍රභේද 4 තමයි අපි මේ වෙනකොට පොල් වගා කිරීමේ මණ්ඩලය හරහා ලබා දීම සිදු කරන්නේ. ඒකට ඇත්තටම නොමිලේ තැඹිලි පැළ ලබා දීමක් තමයි කරන්නේ. ඒකට පොල් වගා කිරීමේ මණ්ඩලය, පොල් සංවර්ධන අධිකාරිය, පොල් පර්යේෂණ ආයතන වගේ ආයතන දායක වෙනවා. විශේෂයෙන් අපේ ආයතනෙන් තැඹිලි ප්‍රවර්ධන ගම්මාන කියලා වැඩසටහනක් ක්‍රියාත් කරනවා. ඒකේ යටතේ අපි වාණිජ වගාවන් වලට ඒ වගේ දේවල් වලට අපි යොමු කරලා තියෙනවා ජනතාව මේ වෙනකොට. ඇත්තට මේ හොඳ කාරණා මතු කරේ ඔබතුමාගේ පැත්තෙන් මේ වගේ වැඩසටහන් ක්‍රියාත්මක කරනවා කියන කාරණා අපි ඒක වැඩතුරටත් කතා බහට ලක් කරමු. දැන් පොල් වගා කිරීම මණ්ඩලය හරහා තව මොන වගේ වැඩසටහන් ක්‍රියාත්මක කරනවාද මේ තැඹිලි වගාව සහ ඒ වැඩසටහන් වලට කෙනෙක් එකතු වෙන්නේ කොහොමද? දැන් කෙනෙක් හිතනොත් අපටත් තැඹිලි වගාව සිද්ධ කරන්න ඕනේ අවශ්‍යයි කියලා කෙනෙක් හිතනොත් එහෙම කොහොමද පොල් වගා කිරීම මණ්ඩලය සම්බන්ධ කරගෙන මේ වැඩසටහන් එක එකතු වෙන්නේ කොහොමද? ඇත්තටම මහත්මයා අපේ ප්‍රාදේශීය නිලධාරී මඩුල්ලක් ඉන්නවා. ළඟම ගොවිජන සේවා මධ්‍යස්ථානවල තමයි එම නිලධාරීන් මහත්මින් ඇඳිලා ඉන්නේ. එතකොට ඒ මහත්මින්ගෙන් විමසීමක් කරන්න පුළුවන්. අපිට ඇත්තටම වාණිජ වගාවකට එහෙම නැත්නම් ගෙවතු වගාවල් වලට අපිට තැඹිලි
පැල ගන්න ඕනි කියලා නොමිලේ තමයි මේ වැඩසටහන කරන්නේ. එම නිලධාරි මණ්ඩලයෙන් විමසීමක් කරොත් සඳුදා දවසේ මහජන දිනයක් විදියට නම් කරලා තියෙනවා. ඒ දවසේ ඒ නිලධාරි නිතර රැඳිලා ඉන්නවා. එතකොට අපිට පුළුවන් ඒගොල්ලෝ ඒ මහතුරු හම්බ වෙලා ඒ අවශ්‍යතාවය ඉටු කරගන්න. එතකොට පැල ඕනම ප්‍රමාණයක් ලබා ගන්න පුළුවන්ද? මෙහෙමයි. දැනට අපි පොල් වගා කිරීමේ මණ්ඩලයෙන් පැල 30000ක් විතර ලංකාවේ ජනතාව අතර බෙදා දීලා තියෙනවා නොමිලේ. එතකොට දැන් මේක වාණිජ වගාවක් යනවා නම් ඇතරම පුළුවන්. ඒකේ තැඹිලි ප්‍රවර්ධන ගම්මාන වැඩසටහන යටතේ අපිට පුළුවන් දෙන්න. දැන් එක ගොවි මහත්තයෙකුට ඕනයි කියන්නකෝ දැන් අකර 5ක් වගා කරන්න. ඒත් පුළුවන් ඉල්ලීම කරන්න පුළුවන්. ඒ තැඹිලි ප්‍රවර්ධන ගම්මාන වැඩසටහන යටතේ පැල ලබා ගන්න පුළුවන්. එහෙම නැත්නම් අපි ගෙවත්තක අක්කර කාලක ඒ වගේ එහෙම අයදුම් කරන අය ඉන්නවනම් අපිට ඒක අර පොකුරු ක්‍රමයට අපි එහෙම වැඩපිළිවෙලක් හදාගෙන තියෙනවා. දැන් එක ගම්මානයක් ගත්තට පස්සේ ඒ ගම්මානේ ඉන්නවනම් අක්කර කාල, අක්කර භාගය, අක්කර ඒ වගේ වගා කරන්න පුළුවන් අවශ්‍ය අය ඒගොල්ලන්ට එකතු වෙලා පොකුරක් විදියට එකතු වෙලා එහෙම මේ අපිට වගා කිරීමේ ක්‍රමයකට යන්න පුළුවන්. ඉතින් ඔබට පැහැදිලි වෙන්න ඇති පොල් වගා කිරීමේ මණ්ඩලය හරහා මේ තැඹිලි වගා ව්‍යාප්ත කරන්න මොන වගේ වැඩසටහන් ක්‍රියාත්මක කරනවද කියන කාරණාව මම ඊළඟට දැනගන්න කැමතියි. දැන් තැඹිලි වගාව අලුතින් පටන් ගන්න කෙනෙක් නම් කොහොමද හොඳ තැඹිලි පැලයක් තෝරගන්නේ? අපි ඒක නැත් මතක් කිරීමක් කරමු. අලුතින් පටන් ගන්න කෙනෙක් ඒක දැනුවත්භාවයක් නැති වෙන්න පුළුවන්. කොහොමද හොඳ පැලයක් තෝරගන්නේ? ඔව් ඇත්තටම තැඹිලි පැලයක් තෝරගන්නකොටත් අපි පොල් පැලයක් තෝරගන්න ලක්ෂණම තියෙන්න ඕනේ. ඇත්තටම මේක ලෙඩ අංක 1 ලෙඩ රෝග වලින් තොර පැලයක්, නිරෝගී පැලයක් වෙන්න ඕනේ. ඊට අමතරව මේ පැලය ගත්තට පස්සේ මේකේ කඳ, ශාකයේ කඳ ටිකක් මහත් වෙලා තියෙන්න ඕනේ. කියන්නේ පෘෂ්ටිමත් කඳක් තියෙන්න ඕනේ. ඒ වගේම කොළ 5ක්වත් අඩුම තරමේ මේ ශාකේ තියෙන්න ඕනේ. ඊට අමතරව කොළ උත්තල හැඩයකින් ඒ කියන්නේ නිරෝගී වෙලා නිරෝගී පැලයක් තියෙන්න ඕනේ. උත්තල හැඩයක් තියෙන්න ඕන, තියුණු දාර තියෙන පත්‍ර තියෙන ශාකයක් වෙන්න ඕනේ. මම මුතමින් දැනගන්න කැමතියි අපි මම මුලදී සඳහන් කරා මේ මොන වගේ පළාත්වලද මේක හරියන්නේ කියන කාරණාවක් මතක් කරනවා කියන කාරණාව. ඇත්තට මොන වගේ පළාත්වලද මේක හරියන්නේ? ඇත්තටම මහත්මයා මේ සාමාන්‍යයෙන් තැඹිලි වගාව ප්‍රශස්ත මට්ටමක අපිට වගා කරන්න පුළුවන් තෙත් හා අතරමැදි කලාපවල. ඒකේ තියෙන ක්ලයිමටික් කන්ඩිෂන් එහෙම නැත්නම් කාලගුණික තත්ත්ව පස්සේ ස්වභාවයේ දේවල් ගත්තට පස්සේ හොයාගෙන තියෙනවා තෙත් හා අතරමැදි කලාපවල තමයි හොඳටම වගා කරන්න පුළුවන් තත්ත්ව තියෙන්නේ කියලා. ඒ වගේම තමයි දැන් මේ කාල සීමාව මේ අද වෙනකොට බොහෝ ප්‍රදේශවලට වර්ෂා වැදහැලා මේ කාල සීමාව හොඳයි තැඹිලි වගා කරන්න. මෙහෙමයි අධික වර්ෂාපතනයේදී අපි වගා කරන්න උපදෙස් දෙන්නේ නැහැ. මොකද විවිධ දිලීර බැක්ටීරියා වගේ හානි සිද්ධ වෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් පොල් වගාව ගැන කතා කරනකොට දැන් අපි වියලි කලාපය සමග කතා කරොත් වියලි කලාපයේදී අපි වර්ෂාව ආරම්භයත් එක්කම තමයි වගාව කරන්න ඕනේ. ඒක තැඹිලි වලටත් එසේමයි. ඒ වගේම තෙත් කලාපය ගැන කතා කරොත් වර්ෂා කාලයේ අවසානයේ තමයි අපි වගා කරන්න පටන් ගන්න ඕනේ. අධික වර්ෂාපතන කාලයේදී අපි උපදෙස් දෙන්නේ නැහැ. මොකද දිලීර හා බැක්ටීරියා ආසාදන වලට මේ පැලේ ලක් වෙන්න පුළුවන් නිසා. ඉතින් ඔබ නිසි දැනුමක් සහිතව මේ තැඹිලි වගාවට යමුනොත් එහෙම ඔබටත් පුළුවන් සරු ඇස්වැන්නක් ලබා ගන්න. ඒ වගේම තමයි ඔබට අපනයන ක්‍රියාවලියට සම්බන්ධ වෙන්න ඔබ උනන්දුවක් දක්වනවා. ඔබට පුළුවන් අපනයන ක්‍රියාවලියට සම්බන්ධ වෙලා ඒනොත් වැඩි ආදායමක් ඔබට උපයා ගන්න හැකියාවක් තිබෙනවා. මම ඊළඟට දැනගන්න කැමතියි අපි පොල් වගාව පිළිබඳව කතා බහ කරානේ. දැන් මේ සම්බන්ධ වෙනකොට එහෙම තැඹිලි වගාවේ වල සැකසීම ඒ ආශ්‍රිත දේවල් අතර පොල් වගාව වගේමද කරන්න ඕනේ? ඔව් ඇත්තටම ඔව්. සාමාන්‍යයෙන් තැඹිලි කියන ශාකය වර්ෂයේ හැම මාසෙම මල් හටගන්නේ නැති ශාකයක්. එතකොට පොල් ගත්තම වර්ෂයේ හැම මාසෙම මල් හට ගන්නවා. එතකොට දැන් තැඹිලි වලට ආවේනික දේ තමයි හැම වර්ෂයෙම මල් හට ගන්න නැහැ. එතකොට හමස් කාලයක් කියලා එකක් එනවා. අපි ඒක පොඩ්ඩක් පැහැදිලි කරමු. ඔව් හමස් කාලය කියලා කියන්නේ ඇත්තටම පළ අඩු කාලේ. තැඹිලි පළ අඩු කාලේ. පළ හට ගන්නේ අඩු කාලේ. එතකොට අපි ඉඩම ඒ කියන්නේ දැන් අපිට ඒ කාලේ මේ වාණිජ වගාවක් වගේ යනකොට ඒ කාලේ අපිට පළ හට ගන්නේ නැත්නම් අපිට ඒක ආර්ථිකමය වශයෙන් හානිදායක තත්ත්වයක්. එතකොට අපි ඒකට ඉඩමේ ඵලදායීතාවය ඉහළ නන්ව ගන්න අපිට පුළුවන් අතුරු භෝගයක් වගේ තැඹිලි වගාවත් එක්ක අතුරු භෝගයක් වගේ යන්න. ඇත්තටම දැන් ඔබතුමා ඇහුවේ තැඹිලි මොනවාද භූමිය සකස් කරනකොට එහෙම නැත්නම් වලක් සකස් කරනකොට ඒ විදිහට ඇත්තටම පොල් වහාම සමානයි. සාමාන්‍යයෙන් වැලි සහිත ලෝම පසකට
අඩි 3.3 ප්‍රමාණයේ වලක් තමයි අපි සකස ගන්න ඕනේ. ඒ වගේම තද බොරළු සහිත ගල් සහිත පසකට නම් අඩි 4 එකක් තමයි සකස ගන්න ඕනේ. පරතර ගැන කතා කරොත් ඒත් අඩි 26 තමයි තියෙන්න ඕනේ. පැල දෙකක් අතර දුර ප්‍රමාණය අඩි 26යි. පේලි දෙකක් අතර ප්‍රමාණය අඩි 26යි. අර හමස් කාලය ගැන විශේෂයෙන් සඳහන් කරද්දී අපි අර අතුරු භෝගයක් ගැන කතා කරා. එතකොට පේලි අතර පරතරය ඊට වඩා එහාට යන්න ඕනේ. අතුරු භෝගයක් ස්ථාපිත කරනවා නම් විශේෂයෙන් තැඹිලි වගාවේදී. එහෙනම් අපි පොහොර නිර්දේශත් ඒ වගේමද නැත්නම් පොහොර නිර්දේශ වෙනස් වෙනවද? අතරම පොහොර නිර්දේශත් එසේමම තමයි. එහෙමමයි. පැලයක් සිටුවද්දිත් ප්‍රදේශයෙන් ප්‍රදේශයට වෙනස් වෙනවා. ඒ කියන්නේ වියලි කලාපය, තෙත් කලාපය වගේ දේවල් වලට වෙනස් වෙනවා. ඒ වගේම පළදරන සහ පළ නොදරන කියන තැනදිත් පොහොර නිර්දේශ වෙනස් වෙනවා. නමුත් පොල් සඳහා යොදන පොහොර හාම සමානයි නිර්දේශය. ඒ කියන්නේ ගොඩක් දේවල් පොල් වගාව හා සමානයි තැඹිලි වගාව සිද්ධ කරනකොට මම උතුමින් දැනගන්න කැමතියි. දැන් අපි තැඹිලි වගාව සිද්ධ කරනකොට වැඩි වශයෙන් අවධානය ලබා දෙන්න ඕනේ මොනවටද? මොන වගේ කරුණු කාරණා කෙරෙහිද වැඩි වශයෙන් අවධානය ලක් කරන්න ඕනේ? ඇත්තටම දැන් අර ලෙඩ රෝග ගැන කතා කරනකොට අපි අවධානය යොමු කරන්න ඕන අනිත් පොල් වගාව හා සමානයිමයි. පලිබෝධ හානි ගැන කතා කරත් වෙනත් රෝග හා කතා කරත් නමුත් මේ දිනවල විශේෂයෙන් ඔය සුදු මැස්සා කියලා පලිබෝධකයේ හානියක් ලංකාවෙන් වාර්තා වෙනවා. ඒකෙදි තැඹිලි වගාවත් එක්ක ගත්තාන් පස්සේ තැඹිලි වගාවේදී සුදු මැස්සගේ හානිය බොහොම ඉහළයි. මොකද ඒකට හේතුව තැඹිලි වල පැහැය තැඹිලි පැහැය කහ පැහැයට ඒ සුදු මැස්ස කියන පලිබෝධකයා බොහොම කැමති. ඒකින්ද ඒකේ හානිය වැඩි. ඒකින්ද තැඹිලි වගාව එක ගද්දී අපි ඒ වගේ රෝග හා පලිබෝධ ගැන විශේෂයෙන් සැලකිලිමත් වෙන්න ඕනේ. අටුකොටු පිරෙන හෙට දවසකට හරිත පියස